සුබ දවසක් සියලුම දෙනාට. එහෙනම් බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ බොහොම සුන්දර පරිසරයක්. මේක ඇවිල්ලා අනුරාධපුරයේ තමයි තියෙන්නේ. මම ගම කිව්වොත් නිවැරදි. අනුරාධපුරේ තලාව තමයි තියෙන්නේ. ලස්සන සුන්දර පරිසරයක්. මේ පරිසරයට කියන්නේ ජයගංග කියලා. බලන්න මේක ලස්සන පොඩ්ඩක්. මේක අද නම් වතුර වහලා තියෙන්නේ. මේක කලාවෙන් එන වතුර පාර තමයි මේ ජයගංගට ඇවිල්ලා එහෙම යන්නේ වැව් වලින් ඇවිල්ලා. බලන්න මේක මාර ලස්සන. මේක නාන්න කරන්න පිස්ස ඇදෙනවා. ලෙඩ දුක් වලට හරිම සිසිලාසයි. යන්නේ පරිසරය හරිම නිස්කලංකයි. සුන්දර හුළඟ පවා වදින ඇඟට පවා සුව පහසුවක් ගෙනෙන. එක දවසක් මේකෙන් නෑවොත් ඔයාලා ආයෙත් ඇවිල්ලා නානවා. ඒ වගේ ලස්සන පරිසර කලාපයක් තියෙන ලස්සන ඇලදාරක්. බලන්නකෝ හරි ලස්සනයි යන්නේ. ඔයාලා අනුරාධපුරේ වන්දනාව ආවම එන්න මේ වගේ තැන් වලට එන්න අමතක කරන්න එපා. මොකද අනුරාධපුරේ කිලෝමීටර් 14ක් වගේ තියෙන්නේ. තලාවට ඇවිල්ලා තලාවේ ජයගංග හන්දියේ ඕන කෙනෙක් දන්නවා. ඉතින් මේවෙන් ඇවිල්ලා නා ගන්න කරන්න පුළුවන් හොඳ පරිසර කලාපවල. මේ වගේ ඒවා ඇත්තටම හරි සුන්දරයි. මේවා හරි දුර්ලභයි. මේවා පොඩි ළමයට උනත් බයිනසු නාන්න පුළුවන්. මේ වගේ සත්තු සර්පයෝ කිඹුල්ලෝ එහෙම නෑ මොකුත්. ඉතින් මාළු ඉන්නවා. මාළු ඉතින් කරදරයක් නෑ නේ. ඇත්තටම කවුරුත් ආසයි ඒවට. මගෙන් බැහැලා කරලා නාලා සුන්දරත්වයේ විඳලා යන්න පුළුවන් ඕන කෙනෙක්ට ඇවිල්ලා. අනුරාධපුරය ආවම අමතක කරන්න බෑ කවුරුත් මට ඇවිල්ලා. මේක තමයි අනුරාධපුරේ තලාවේ ජයගංග කිව්වා. ඕන කෙනෙක් දන්නවා. බලන්න ලස්සන සුපිරි පරිසරය. ගස් කොළන් පවා හරිම සුන්දරයි. මේ වගේ ආයේ ඕන අවකාශයකට වුණත් මේවා දරා ගන්න පුළුවන් තමයි මේ පරිසර කලාපවල නැවිලා තියෙන්නේ. බලන්නකො මේ කුඹුක් ගස්. මේ කුඹුක් ඇල දිග දාරවලම තියෙන්නේ කුඹුක් ගස්. ගස් කොළන් කෝන් හැමදේම මේ වගේ තියෙනවා බලන්න. මාළු පවා ඉන්නවා. ඉතින් මේ වගේ ගොඩක් අය නානවා මේ වගේ ඇවිල්ලා. ඉතින් එතන ලස්සනයි. වන්දනාව ආපු ගොඩක් අය නම් ඉතින් මේවට ඇවිල්ලා වැඳලා කරලා මේ යනකොට මේ වගේ නාලා කරලා තමයි යන්නේ. ඉතින් මේක තමයි තලාව තියෙන ජයගංග කිව්වම ඕන කෙනෙක් දන්නවා. ඉතින් බලන්න ලස්සන පරිසර කලාපයක් තියෙන. ඔන්න පොඩි මාළුත් ඉන්නවා. ඉතින් මේ වගේ නේ මාළුත් ඉන්නවා. ගොඩාක් අය නම් ඉතින් අද නම් ඇල වහලා තියෙන්නේ. මේ වතුර ටිකක් අඩුයි. නැත්නම් ටිකක් කට කපලා සාමාන්‍ය වතුර යනවා නාන්න කරන්න. එහෙම සැර නෑ. ලස්සන බලන්න මේ පරිසරය මේ. මේවා ඇත්තටම ස්වභාව ධර්මයේ නැවුම් තමයි. ඉතින් බලන්න මේ වගේ සුන්දර දේවල් බලන්න ඇත්තටම එන්න ඕනේ. ඒ උනත් පැය දෙක තුන නානවා. ඇත්තට මේවා හරියම සිසලසයි. ගෙදරකින් ටැප් එකකින් නානවා වගේ ලිං වලින් නානවා වගේ නෑ. ඉතින් මේ වගේ ඇති වෙන්න බහලා කරන් නාන්න පුළුවන්. ඇත්තටම ලස්සනයි සුන්දරයි. ආ විඳින්න ඕන අනුරාධපුරේ වන්දනාව වෙනකොට කට්ටිය ඉතින් කිලෝමීටර් 13ක් අය එන්නේ තලාවට ඇවිල්ලා ඔතනින් ඇවිල්ලා නාලා කරලා යන්න පුළුවන්. ඉතින් වටිනවා. මේ වගේ දේවල් අමතක කරන්න එපා. එන්න ආපුවාම කවුරුත් ඔය තැන් වලට ඇවිල්ලා එන්න මතක ඇතුව එන්න. ඒ වගේම අපේ channel එක subscribe කරගෙන යන්න. එහෙනම් සුබ දවසක්. සන්නයි සියලු දෙනාට.